ආයිබෝවන් ගැමි රස අපි අද ඔයාලට කියලා දෙන්න හිතුවා. ඔය ගොඩක් අයට තියෙනවනේ වත් කාපුවම මොනවා හරි දෙයක් කාපුවම බඩ නිකන් පුරවලා තියෙනවා. එතකොට ඒ පුරවපු ගතියට අපි ගොඩක් දේවල් කනවා. ඉතින් ඒක අඩු කරගන්න නිකන් බඩ රිදෙනවා. බඩ පුරවලා තියෙනවා. එතකොට අද මා හිතන්නේ ලංකාවේ ගොඩක් අයට තියෙන දෙයක් තමයි මේ බඩ වේලන ගතිය. ඉතින් මේකට නියම බෙහෙතක් තමයි ඖෂධීය ගුණ වර්ගය. මොකද මේක මම අත්දැකීමෙන් කියන්නේ. මොකද මමත් මේක බොන නිසා මේ මම ඔයාලට පෙන්නනම් ඇට මේ තියෙන ඇට වර්ගය. ඔයාලා දන්නේ නැති දැනටමත් සමහර අය නම් ගොඩක් අය මේක දන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔයාලා දන්නවද කස ඇට කියන්නේ? කස ඇට. කස ඇට තමයි මේ තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ මම ටිකක් ලං කරලා ඔයාලට පෙන්නන්න. මේක හරි පොඩි ඇටයක්. මෙහෙම තිබුණට මේක වතුරට දැම්මට පස්සේ ඔයාලා දන්නවා ටක් ගාලා මේක පිපිලා එනවා. තේරුණානේ? ඒ පිපිලා එනකොට තමයි මේක ගොඩාක් පිපුණාම නෙවෙයි සාමාන්‍ය භාගයට පිපුණා. ඒකයි අපි විනාඩි 15ක් විතර මේක වතුරේ දාලා තියලා බොන්නේ. ඒකට අර බඩ ඇතුලේ ඉතුරු ටික පිපෙනවා. පිපුණාට පස්සේ තමයි අපිට මේ බඩ බුරුලට යාගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් බඩ වේලන ගතිය ගොඩක් දුරට අඩු වෙන්නේ අන්න ඒ නිසයි. අපි මේක හදන විදිහ පොඩ්ඩක් බලාගමු. ඔයාලා මේ වාගේ ඔයාලගේ ගෙදර තියෙනවනේ තේ පෙරන ගොටු මේ වගේ. එතකොට මේ වගේ එකකට ඒ කියන්නේ කසකසයට තේ හැඳි එකක්. වීදුරුවට දාගන්න කලින් අපි මේකට දාගන්නේ මේක පොඩ්ඩක් සෝදා ගන්න ඕනේ. මොකද මේවා කඩවල තියෙන්නේ සාමාන්‍යයෙන් අර නිකන් අර බෑග් වල දාලා එක්ක බෝතල් වල දාලා තියලා තියෙන්නේ. එතකොට මේ වගේ සමහර වෙලාවට ජරාව තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ තේ පෙරණ එකට මේක දාලා පොඩ්ඩක් ටැප් එකට අල්ලලා මේ විදිහට මෙහෙම හොදා ගන්න එක තමයි කරන්නේ. තේ හැන්දක් ඔන්න දාගත්ත. තේ හැන්ද පුරවලාම නෙවෙයි කපලා වගේ මෙහෙම පුරව ගත්තා. මේකේ මොනවා හරි පොඩි ඩස්ට් එක මේ තියෙන්නේ. මේ වගේ ඩස්ට් එක තියෙනවා නම් ඒව අයින් කරගන්න. අයින් කරගෙන මේක ඔයාලට තියෙන මේක ටැප් එකට අල්ලලා මේ විදිහට මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේක හොදා ගන්න. ඔන්න මේ විදිහට ටැප් එක චූට්ටක් අරින්න ඇරලා මෙන්න මේ විදිහට මේක හොදා ගන්න. මේ තියෙන්නේ මේ විදිහට මේක හොඳට මෙන්න මේ විදිහට හොදා ගන්න. කුණු එහෙම ගෑවිලා තියෙනවා නම් මේ ඇටවල මොකද මේක අපි බොන නිසා මේ විදිහට හොදලා ගන්න සාමාන්‍යයෙන්. ඉතින් ඔය සරුවත් බීම දෙන අය නම් මේවා මේ හොදා ඉන්නේ ගත්ත කඩෙන් ගෙනල්ලා දැම්ම බොස් ගාලා එහෙම තමයි බොන්න දෙන්නේ. ඉතින් අපි මේක අපි දන්නවනේ පිරිසුදුවට කරගන්න ඕන කියලා මේ විදිහට හොදාගෙන ඔන්න ඔය විදිහට වතුර ටික අයින් කරලා අපි මේක වීදුරුවට දාගමු. වීදුරුවට දාගෙන මේකේ වීදුරුවෙන් එකක් වතුර එකක් පුරව ගන්න. right. දැන් මේ වීදුරුවෙන් වතුර එක ඒ වගේ මේක හින්දා හොඳ ගුණයක් තියෙන මේ ඇට වර්ගය තමයි කසකස ඇට කියන්නේ. විනාඩි 15ක් තිබ්බනම් හොඳට මැති. විනාඩි 15ක් පෙඟුණාට පස්සේ මේක කහුස්මටම බීලා දාන්න. බීලා බලන්න කොහොමද වෙනස කියලා. ඊටාම ඖෂධීය ගුණයක් තියෙන කසකස ඇට පානය. ඉතින් මේක සාමාන්‍යයෙන් සරුවත් බීමේකක බීවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒවා සීනි දාලා එතකොට අර වෙන කිමිකල් දාලා ඒ කියන්නේ ඔය කඩේ තියෙන කලරින් එකක් ගෙනල්ලා දාලා ඒකට කසකසයට ටික දාලා සීනි ටිකක් දාලා දුන්නාම ඉතින් එහෙම බොනවට වැඩිය හොඳයි. ඔයාලා කසකසයට තේ හැන්දක් වතුර වීදුරුවට දාලා ඒක විනාඩි 15ක් තියලා ඒක බොන්න. ඔයාලා බීලා බලන්න මේ ලංකාවේ ගොඩක් දුරට ලංකාවේ නෙමෙයි මම හිතන්නේ ලෝකෙම ගොඩක් දුරට මේ බඩ වේලන ගතිය හැම මිනිස්සෙකම තියෙන මේ ශරීරයේ උෂ්ණ ගතිය හින්දා. ඉතින් මේ ශරීරයේ උෂ්ණ ගතිය අඩු වෙලා යනවා. ඉතින් මේක සතියකට දෙපාරක් වගේ බීලා දාන්න. ගානත් ගොඩක් අඩුයි මේ කසකසයට. ඉතින් ඔයාලට කසකසයට ග්‍රෑම් 100ක් ගෙනාවනම් මාසයක් දෙකක් පානය කරන්න පුළුවන්. ඉතින් හොඳ බෙහෙතක් ගැන තමයි අපි ඔය කියලා දුන්නේ. එකතු වෙලා ඉන්න ගැමි රස YouTube channel එකත් එක්ක මේ වගේ සාමාන්‍යයෙන් පොඩි දේවල් නමුත් විශාල ගුණයක් තියෙන දේවල් අපි ඉස්සරහට ඔයාලට ගෙනල්ලා දෙන්න. හමු යමු ඊළඟ වීඩියෝ එකම අපි ගිහින් එන්න.